අංක 5 රාශි චක්‍ර ආලෝකය. අපේ ලෝකය සූර්යයා සහ චන්ද්‍රයා විසින් ආලෝකමත් කිරීමට පුරුදු වී සිටී. නමුත් අභ්‍යවකාශයේ දූවිලි මගින් නිර්මාණය කරන ලද රාශි චක්‍ර ආලෝකය ලෙස හැඳින්වෙන සංසිද්ධියක් තිබේ. ඒ බොහෝ විට ව්‍යාජ උදාව ලෙසද හැඳින්වේ. මෙය හිරු බැස යාමෙන් පසු හෝ හිරු නැගීමට පෙර අහසේ දිස්වන ත්‍රිකෝණාකාර ආලෝකයක් වන බැවින් ඔබ මේ සැබෑ ජීවිතයේදී බොහෝ දුරට දැක තිබීමට පුළුවනි. අපගේ ග්‍රහලෝකය සහ සෞරග්‍රහ මණ්ඩලය පුරා රාශි චක්‍ර වලාකුළු ලෙස හැඳින්වන පෑන්කේක් හැඩැති දූවිලි එකතුවක් ඇති අතර එය වල්ගාතරු විසින් ඉතිරි කරන ලද සුන්බුන් මගින් සෑදී ඇත. පෘථුවියට සහ සූර්යයාට සාපේක්ෂව ඒ ප්‍රශස්ත කෝණයක ඇති විට ඒ සූර්යයාගේ ආලෝකය අඳුරු පැත්තට පරාවර්තනය කරනු ඇත. නමුත් අඩු ආලෝක සහ පුර පසළොස්වක පොහොය රාශි චක්‍ර ආලෝකය යටපත් කර ඒ නොපෙනී යයි. ඒ සියවස් ගණනාවක් තිස්සේ නිරීක්ෂණය කර ඇති සංසිද්ධියක් වන අතර මුල්ම තාරකා විද්‍යාඥයින් කිහිප දෙනෙකු ඒ ගැන ලියා ඇති ඒ හේතු තේරුම් ගැනීමට උත්සාහ කළහ. පුදුමයට කරුණක් නම් ඒ මුලින්ම යෝජනා කළේ කැසිනි නම් තාරකා විද්‍යාඥයාය. ඒ වර්ෂ 1683 දී ඔහු සාපේක්ෂව ප්‍රාථමික උපකරණ භාවිතයෙන් දූවිලි අංශවල ප්‍රතිඵලයක් ලෙස මෙයට හේතුව නිගමනය කර තිබීමයි.